සුව කරන්න බෑ කියන රෝගීන් ඔබ සම්පූර්ණයෙන් සුව කරනවා. හොඳට පේලියේ යම් කිසි වෙනසක් වුණොත් ඒකේ බලපෑම එන්නේ සුසුම්නාවට. සයිටිකා කියන එක අපි කියනවා ඒක ගුඩ්‍රසි වාතය, කටි වාතය ඔය වගේ රෝග අවස්ථාවක්. ගුඩ්‍රසි ස්නායුව යම් විදිහකට තෙරපුණොත් වම හෝ දකුණු කකුලට තමයි බලපෑම එන්නේ. කකුල් දෙකටම එන්න පුළුවන්. ඇවිදින එක ටිකක් අමාරු වෙනවා. හැබැයි මේක හදන්න පුළුවන්. ඇවිදින්න බැරි කෙනෙක් වුණා පැය කාලයක් යනකොට ඇවිදවන්න පුළුවන්. සාමාන්‍යයෙන් බරපතල කුණුවැට පෙර රෝගියෙක් ආවොත් කොච්චර විතර කාලයක් යනවද සම්පූර්ණයෙන් සුව කරන්න? මේක බාහිර හේතුවක් හින්දා වෙච්ච දෙයක් නම් අපි කොහොමත් විනාඩි 15ක් වගේ තුරට ඇවිද්දවනවා. ක්ෂණික සුවයක් තරම් දෙන්න පුළුවන්. හරිද? 50%කට වඩා සැක්කුමක් නැති කරලා ඇවිදින්න පුළුවන් මට්ටමට හදනවා. යම් කිසි ආම වාත තත්ත්වයක්, සංදිගත වාත තත්ත්වයක්, අස්ථි දිරා යන අසනීපයක්, කුණුවැට පෙළේ පිහිටීමේ යම් කිසි වෙනසක්, මාන්දන් රෝගයක්, උදර රෝගයක් අන්න ඒ වගේ කෙනෙක් සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් ඇතුළත කැක්කුම් ගතිය අඩු වෙනවා. නිට්ටාවටම සුව වෙනවා මාස දෙකක් විතර. ඒක බොහොම වගකීමකින් කියන්න පුළුවන් සම්පූර්ණයෙන් සුවපත් කරන්න පුළුවන්. තියෙන අසනීපේ සම්පූර්ණයෙන් සුවපත් කරන්න පුළුවන්.